සුබ දවසක් යාළුවනේ. ඔන්න අද මං අරගෙන ආවා අපේ 10 ශ්‍රේණියේ ඉතිහාසය 9 වෙනි පාඩම. යුරෝපයේ පුනරුදය පාඩමේ දෙවෙනි කොටස. අපි දැන් මුලින්ම කතා කරමු යුරෝපයේ වෙනස් වෙන්න පුනරුදය බලපාපු විදිහ ගැන. පුනරුදය ඇති වෙලා තියෙනවා අංශ කිහිපයකටම. දැන් අපි කතා කරමු මොනවාද ඒ අංශ කියලා. ශාස්ත්‍රීය, දේශපාලන, ආර්ථික, විද්‍යාත්මක කියලා කියන්නේ පුනරුදය ඇති වෙච්ච අංශ කිහිපය. අපි දැන් පුනරුදය ඇති වෙච්ච අංශ කිහිපයක් ගැන කතා කරානේ. ඒ අතරනොත් අපි මුලින්ම කතා කරමු ශාස්ත්‍රීය පුනරුදය ගැන. ශාස්ත්‍රීය පුනරුදය කියලා කියන්නේ 15 වන සියවසේ යුරෝපීය භාෂාව, සාහිත්‍ය, කලා ශිල්ප, ඒ කියන්නේ චිත්‍ර කලාව, ප්‍රතිමා කලාව, ගෘහ නිර්මාණ ශිල්පය වගේ අංශවල ඇති වෙච්ච ප්‍රබෝධයට. අපි දැන් කතා කරමු භාෂාව හා සාහිත්‍යයේ පුනර්ජීවනය ගැන. මධ්‍යතන යුගයේදී යුරෝපා රටවල් වල භාවිතා වුණේ ගෝත්‍රික භාෂාව. ආගමික කටයුතු වලදී ඒ වගේම නීතිය හැදෑරීමේදී වගේ තමයි ලතින් භාෂාව භාවිතා කරේ. එතකොට ඔයගොල්ලෝ බලනවා ඇති ග්‍රීක භාෂාවට මොකද වුනේ කියලා. ඔව් ග්‍රීක භාෂාවේ කාලේ භාවිතයට ගන්නේ නැතිම තත්වයකට පත් වෙලා තිබුණේ. ඒ කියන්නේ මල භාෂාවක තත්වයටම ඇදි වැටලා තිබුණා. පුනරුද සමයේදී ග්‍රීක හා ලතින් භාෂාවෙන් ලියන පොත්පත් පරිශීලනය වැඩි වුණානේ. ඊට පස්සේ ඒ භාෂාවල නවෝදයක් ඇති වුණා. පුනරුද සමයේදී ග්‍රීක හා ලතින් භාෂා ඉගෙන ගැනීම විලාසිතාවක් බවට පත් වෙලා තිබුණා. මේක නිසා හැබැයි අවාසියකුත් සිදු වුණා. ඒ තමයි ප්‍රාදේශීය භාෂා අභාවයට යෑම. ග්‍රීක හා ලතින් භාෂා ඉගෙන ගත්තට පස්සේ ඒ භාෂාවලින් ලියුණු පොත්පත් හැදෑරීම නිසා සාහිත්‍යයේ තවත් ප්‍රබෝධයක් ඇති වුණා. ඒ වගේම ග්‍රීක නාට්‍ය පිළිබඳවත් ඒ කාලේ බලවත් උනන්දුවක් ඇති වුණා. අපි දැන් කතා කරමු යුරෝපයේ හිටපු සාහිත්‍යමය වශයෙන් සේවයක් කළ ගත්කතුවරුන් කිහිප දෙනෙක් ගැන. ඉතාලියේ ඩාන්ටේ, පෙට්‍රාක්, බොකාෂියෝ, එංගලන්තයේ සර් තෝමස් මුවර්, ෆ්‍රැන්සිස් බේකන්, විලියම් ෂේක්ස්පියර්, ෆ්‍රාන්සිස් ඉරාස්මස් කියන්නේ ඒ අතරින් කිහිප දෙනෙක්. ඒ වගේම ඔවුන් විසින් රචනා කරපු කෘති විදිහට අලගිරි ඩාන්ටේ රචනා කරලා තියෙනවා ඩිවීනා කොමඩියා කාව්‍ය ග්‍රන්ථය, පෙට්‍රාක් රචනා කරලා තියෙනවා ලෝරාට සැහැලි කවි ග්‍රන්ථය. ඉතින් මේකෙන් අපිට ඉස්මතු වෙන්නේ යුරෝපයේ ඒ කාලේ තිබිච්ච භාෂාව හා සාහිත්‍යයේ පුනර්ජීවනය ගැන. අපි දැන් කතා කරමු මානවවාදය ගැන. එහෙමත් නැත්නම් මිනිසා උතුම් කොට සැලකීම ගැන. මේක පුනරුද සමයේ විශේෂ ලක්ෂණයක් වුණා. මධ්‍යතන යුගයේ සියලු දේම ආගම මුල් කරගෙන ආගමික රාමුවක් තුළ තමයි සිදු වුනේ. හැබැයි මානවවාදයේ මුල් වුණාට පස්සේ සෑම දෙයක් දෙසම විචාරාත්මක බැලීමට පටන් ගත්තා. දේවධර්මවාදී විෂයන් වෙනුවට මානවවාදී විෂයන් ඉගැන්වීමත් ආරම්භ කරේ මේ පුනරුද සමයේදී මානවවාදයේ ප්‍රතිඵලයක් විදිහට. මොනවාද මේ මානවවාදී විෂයන් කියන්නේ? සාහිත්‍ය, ඉතිහාසය, කලාව, නීතිය, ආචාර විද්‍යාව කියලා කියන්නේ මානවවාදී විෂයන්ට උදාහරණ. මේක නිසා ග්‍රීක රෝම ආභාසයෙන් ලැබපු මානවවාදයට නැඹුරු වෙච්ච ගත්කතුවරු රාශියක් මේ යුගයේදී බිහි වුණා. ඔන්න යාළුවනේ මේ වෙනකොට අපි ශාස්ත්‍රීය පුනරුදය යටතේ භාෂාව සහ සාහිත්‍යය ගැන කතා කරලා අවසන්. ඊට පස්සේ අපිට අලුතෙන්ම කතා කරන්න තියෙන්නේ කලා ශිල්ප ශාස්ත්‍රය ඇති වෙච්ච වෙනස්කම් ගැන. මධ්‍යතන යුගයේ සියලුම ශිල්පීන් සංවිධානය වෙලා හිටියේ ශ්‍රේණි වශයෙන්. ඒක නිසා මේ කාලේ බිහි වෙච්ච නිර්මාණ ශ්‍රේණිවල නමින් හඳුන්වලා තියෙනවා. ඒ වගේම මධ්‍යතන යුගයේ බිහි වෙච්ච කලා නිර්මාණ ආගමට නැඹුරුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දැන් බලමු ඒ කාලේ බිහි වෙච්ච කලා නිර්මාණ ඇයි ආගමට නැඹුරු වුනේ කියලා. ඒකට එක හේතුවක් තමයි කලා කෘතිවලට අනුග්‍රහ දැක්වීමේ ශක්තිය පල්ලියට පමණක් සීමා වී තිබීම. අනිත් හේතුව තමයි මධ්‍යකාලීන චින්තනය ආගමික ඉගැන්වීම් පදනම් කොටගෙන ගොඩනැගී තිබීම. ප්‍රධාන වශයෙන් මේ හේතුන් දෙක නිසා ඒ කාලේ බිහි වෙච්ච කලා කෘතිවල කලාකරුවන්ට ඒගොල්ලෝගේ ශක්තියට අනුව ස්වාධීනව නිර්මාණ කිරීමට ඉඩක් තිබුණේ නැහැ. හැබැයි පුනරුද සමයේදී මේ සියල්ල වෙනස් වුණා. කලාකරුවන්ට අනුග්‍රහ දැක්වීමට ලෞකික රසවින්දනය අගය කරන ධනවත්ව ඉදිරිපත් වුණා. පුනරුද සමය අගය කළ පුද්ගලවාදයේ ප්‍රතිඵලයක් විදිහට කලාකරුවෝ ස්වාධීන වේගලෝගේ දක්ෂතා ඉස්මතු කරමින් නව නිර්මාණ බිහි කරන්න පටන් ගත්තා. ඕගොල්ලන්ට මතක ඇතිනේ මම කලින් කතා කරා ඕගොල්ලොත් එක්ක ඒ කාලේ ශ්‍රේණිවල කියලා ක්‍රමයක් තිබුණා කියලා. ඒ ශ්‍රේණිවල නමින් සිදු කරපු නිර්මාණ ඒගොල්ලෝගේ කර්තෘන්ගේ නමින්ම එළි දැක්වීමත් මේ කාලෙම සිදු වුණා.
ඒක නිසා ආගමික සිතුවිලි වලට මුල් තැන දීම වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු කෙරෙන ලෞකික රසවින්දනයට මුල් තැන දුන් කලාකෘති රාශියක් මේ යුගයේදී බිහි වුණා. අපි දැන් කතා කරමු චිත්‍ර කලාව ගැන. කලා ශිල්ප අතරින් පුණ්ඩුත සමේතා පුළුල් වෙනසකට ලක්වෙච්ච ශේෂ්ත්‍රයක් තමයි මේ චිත්‍ර කලාව කියන්නේ. ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ නව චිත්‍ර කලාවන් බිහි කළ මධ්‍යස්ථානයකට උදාහරණයක්. ලෞකික රසවින්දනය සඳහා ස්වභාවිකත්වයට මුල් තැන දීපු නිර්මාණ බිහි කිරීම නිසා ඒ කාලේ චිත්‍රවලයි මූර්තිවලයි නිර්වත් සහ අඩ නිර්වත් රූප දක්නට ලැබුණා. මේ කාලේ නිර්මාණය වෙච්ච නිර්මාණ ආගමික වශයෙන් වැදගත්කමක් දක්වපු පුද්ගලයෝ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ, කන්‍යා මරියතුමිය වගේ අය තමයි ඒ කාලේ බිහි වෙච්ච නිර්මාණවල වස්තු විෂය වුණේ. මේ කාලේ හිටපු චිත්‍ර ශිල්පීන් විදිහට ලියනාඩෝ ඩා වින්චි, මයිකල් ආන්ජෙලෝ, රෆායල්, මැසේක්ෂියෝ, බොටිචෙල්ලි ආදීන් වැදගත් වෙනවා. අපි දැන් කතා කරමු ලියනාඩෝ ඩා වින්චි ගැන. මොහු චිත්‍ර ශිල්පියෙක් වගේම තවත් ශාස්ත්‍ර ගණනාවක ප්‍රවීණයෙක් වුණා. ඔහු කවියෙක්, සංගීතඥයෙක්, විද්‍යාඥයෙක්, ප්‍රායෝගික ඉංජිනේරුවරයෙක්ද වුණා. මොහුගේ සිතුවම් අතර මොනාලිසා සිතුවම, ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහය සිතුවම වැදගත් වෙනවා. මයිකල් ආන්ජෙලෝද මේ කාලේ හිටපු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මෙතුමා මූර්ති හා ගෘහ නිර්මාණ ශිල්පියෙක්ද වෙනවා. ඔහු විසින් සිස්ටයින් දේවස්ථානයේ සිවිලිමේ ඇඳලා තියෙන සිතුවම් චිත්‍ර කලාවේ විශිෂ්ටත්වය විදහා දක්වනවා. අවසාන විනිශ්චය ඒ වගේම සිස්ටයින් මන්දිරයේ ඇඳලා තියෙන ආදම්ගේ චිත්‍රයත් ඔහුගේ චිත්‍ර අතර වැදගත් වෙනවා. අපි දැන් කතා කරමු ප්‍රතිමා කලාව ගැන. කලා ශිල්ප අතර නෙළීමේ කලාවටත් පුණ්ඩුත සමය වැදගත් තැනක් හිමි වෙලා තියෙනවා. කිරිගරුටින් ප්‍රතිමා නෙළීම මේ කාලේ කැපී පෙනෙන ලක්ෂණයක්. මයිකල් ආන්ජෙලෝ පුණ්ඩුත සමයේ හිටපු අග්‍රගණයේ ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙක්. මෙඩිසි පවුලේ ලොරෙන්සෝ මෙඩිසි නිරූපණය කරන ප්‍රතිමාව මොහු කිරිගරුටින් නෙලා තියෙනවා. පියේටා ප්‍රතිමාවද, මෝසිස්ගේ ප්‍රතිමාවද, දාවිත්ගේ ප්‍රතිමාවද ඔහුගේ සෙසු නිර්මාණ අතර කැපී පෙනෙනවා. කලා ශිල්ප අතරින් අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන. පුණ්ඩුත සමයේ ගෘහ නිර්මාණ ශිල්පයේද වැදගත් වෙනස්කම් සිදු වෙලා තියෙනවා. මධ්‍යතන යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂ ලක්ෂණය වුණේ උල් කේතුආකාර හැඩයෙන් යුතු ආරුක්කු, උස් වහල සහ අර්ධ පිරමීඩ හැඩයේ කුළුණු. ඒ වෙනුවට පුණ්ඩුත සමයේ වටකුරු ආරුක්කු, උස් කුළුණු, අර්ධ ගෝලාකාර ශිඛර දක්නට ලැබුණා. රෝමවරුන් අනුගමනය කරමින් මේ කාලේ සුඛෝපභෝගී මන්දිර තැනීමද සිදු වුණා. ගෘහ නිර්මාණ ශිල්පයේ මැනවින් පිළිබිඹු කරන ගොඩනැගිලි විදිහට රෝමේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානය, ෆ්ලෝරන්සි ආසන දෙය මැදට කැපී පේනවා. මයිකල් ආන්ජෙලෝ, ලියනාඩෝ ඩා වින්චි, රෆායල් කියලා කියන්නේ පුණ්ඩුත සමයේ හිටපු දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන්ට උදාහරණ. අද මගේ පාඩමත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ වැදගත් පාඩම් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ පාඩම අරන් එනකම් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. bye bye.